අද කියන්න යන්නේ අමුතුම විදිහේ කතාවක්. හේතුව තමයි ගොඩක් අය අහලා නැති දනෝදන්න කතාවක්. සමහර අය ඉන්නවා පොඩි බබාලට තේ ටිකක් දුන්නම මොකද වෙන්නේ? අනේ තේ උගුරක් දෙන්න බඩගින්නේ ඉන්නේ. එහෙමත් නැත්නම් කෝපි ටිකක් දුන්නාම මොකද වෙන්නේ කියලා. මේක හොඳම නැති වැඩක්. චූටි බබෙක් තේ එකක් බොන එක මාර මාතල් එකක් විදිහට සමහර අය අරගෙන තියෙනවා. ඒක හොඳ නැති දෙයක් කියලයි මම දැන් කියන්න හදන්නේ. බබාලට තේ දුන්නාම වෙන දේවල් පිටට පේන්නේ නැහැ. ඉතින් අලුත් පරීක්ෂණ වලින් හොයාගෙන තියෙන විදිහට චූටිම බබෙක්ට විතරක් නෙමෙයි අවුරුදු 12ට අඩු කිසිම දරුවෙකුට තේ කෝපි වැනි කැෆේන් අඩංගු පානයක් දීම කොහොමත්ම සුදුසු නැහැ කියලා හොයාගෙන තියෙනවා. ඒකට හේතුව තමයි වෛද්‍ය වාර්තාවලට අනුව තේ සහ කෝපි වගේ කැෆේන් අඩංගු පානයන් දරුවන්ට ලබා දීමෙන් දරුවන්ගේ නිින්දට බාධා ඇති වෙනවා කියලා හොයාගෙන තියෙනවා. තව එකක් තමයි දරුවෙක්ට අවශ්‍ය සාමාන්‍ය නිින්ද අඩු වෙලා ඊට සමගාමීව ඔවුන්ගේ ශාරීරික වර්ධනය අඩු වෙනවා. ඊළඟට හොඳ නැති තව හේතුවක් තමයි දරුවන්ගේ සංවේදී බව වැඩි වෙනවා. මෙවැනි පානයන් ලබා දීමෙන් ආතතිය, අවුල් සහගත බව, කලබලකාරී බව දරුවන් තුල ඇති වෙනවා. ඒක දරුවන්ගේ වර්ධනයට වගේම ඉගෙනීමටත් පෞරුෂ සංවර්ධනයටත් හේතුවක් කියලා වෛද්‍යවරුන් හොයාගෙන තියෙනවා. ඒ නිසා දරුවන්ට කැෆේන් අඩංගු බීම වර්ග දෙන්නට එපා. තේ කෝපි බිව්වහම දරුවන්ගේ හෘද ස්පන්දන වේගය සහ රුධිර පීඩනය වැඩි වෙනවා කියලාත් හොයාගෙන තියෙනවා. ඊළඟට තවත් හොයාගත්ත විශේෂ දෙයක් තමයි යකඩ අවශෝෂණයට බාධා කරනවා. මෙන්න මේක සෑහෙන වැදගත්ම දෙයක්. ඔයාලා කොච්චර කෑවත් බර වැඩි වෙන්නේ නැහැ කියනවා. බබාලා තේ බොනවා නම් මේ ගැන චුට්ටක් සැලකිලිමත් වෙන්න ඕන. මොකද මේ කැෆේන් පානයක් ලබා දීම නිසා කෑමවල තියෙන යකඩ ශරීරයට අවශෝෂක කර ගැනීමට බාධා ඇති වෙනවා. මේ නිසා හිමෝග්ලොබින් මට්ටම අඩු වෙලා රක්ත හීනතාවය, යකඩ උණතාවය වගේ ලෙඩ රෝග ඇතිවීමේ වැඩි අවදානමක් ඇති වෙනවා. තව එකක් තමයි ඉක්මනින් ඇබ්බැහි වන සුළු නිසා දෛනික පානයක් බවට පත් වෙන්නත් පුළුවන්. තව එකක් තමයි කැෆේන් ඩියුරටික් ලෙස ක්‍රියා කිරීම නිසා ලදරුවන්ගේ ශරීරයේ මුත්‍රා නිපදවීමේ වේගය වැඩි වෙලා ඇඟේ තියෙන අතිරික්ත ලවණ සහ තරලයන් මුත්‍රා සමග පිට වෙන්න පුළුවන්. අධික ලෙස මුත්‍රා පිටවීම නිසා ලදරුවන් තුර විජලනය ඇති වෙන්නත් පුළුවන්. ඔන්න ඉතින් චූටි බබාලට තේ ටිකක් දෙනකොට අම්මලට හිතන්න ටිකක් තමයි මේ